අද අපි මේ කතා කරන්න ලෑස්ති වෙන්නේ හරිම විශේෂ දෙයක් ගැන. සිත මුවන් දෙන්නෙක් අතර වෙන අර දරුණු වගේම බලන්න ලස්සන සටනක් ගැන. අපේ මූලාශ්‍රය මේක හරිම ඒ කියන්නේ නාට්‍යමය විදියට වගේ විස්තර කරලා තියෙනවා. බලමු නේද මේක ඇතුළාන්තයේ මොකද්ද කියලා. මුලින්ම අපි අර දර්ශනීය ටිකක් මවාගමු. මූලාශ්‍රය කියන විදිහට අර අන් දෙක ගැටෙන සද්දේ ඒක දෝංකාර දෙනවලු මාංශපේශි තද කරන්. ඔව් එකිනෙකාව තල්ලු කරනවා බිමෙන් දූවිලි උඩට යනවා. ඒක නිකම් ගැටුමක් නෙවෙයි නේද? මහා බල ප්‍රදර්ශනයක් වගේ. මූලාශ්‍රයේ තැනක කියනවා එක මුවෙක් අනික්කව අං වලින් අල්ලගෙන මීටර් ගාණක් පස්සට තල්ලු කරා කියලාත්. බලන්නකෝ ඒ ශක්තිය. ඔව් ඇත්තට මේ ශක්තිය නම් පුදුමයි. හැබැයි ඉතින් වැදගත්ම දේ තමයි මේක නිකම්ම ශක්තිය බලන එකක් විතරක් නෙවෙයි කියන එක. මේ සටන පිටිපස්සේ අර ගැඹුරු ජීව විද්‍යාත්මක කාරණා තියෙනවා. ප්‍රධානම දේ තමයි ආධිපත්‍ය තහවුරු කරගන්න එක තමන්ගේ බල ප්‍රදේශය නැත්නම් රංචුව ඇතුලේ. අනිත් එක තමයි සංසර්ග කාලයට ඥාන සතුන්ව දිනා ගන්න එක. ඒ කියන්නේ තමන්ගේ ශක්තිය පෙන්නනවා යෝග්‍යතාවය ඔප්පු කරනවා. මූලාශ්‍රය දත්තත් එක්කම කියනවා මේ වගේ සටනකින් දිනන මුවාට ඒ කාලේදී සංසර්ග අවස්ථාවලින් සමහර විට 80ක් 60ක් වගේම දිනා ගන්න පුළුවන්ලු. එතකොට මේ අං ඒ කියන්නේ ශිංග ඒ වගේ වැදගත්කම මේකට කිල්ලින්ගව සම්බන්ධයි නේද? ඒව නිකන් ලස්සනක තියෙන දේවල් නෙමෙයි. කොහෙත්ම නෑ. නිකම්ම නෙමෙයි. ඒ අං කියන්නේ ඒක පරිණාමයේ ප්‍රතිඵලයක්. මූලාශ්‍රයේත් පැහැදිලි කරනවා ඒ අං වල හැඩ, ශක්තිය අවුරුදු 10 ගාණක් තිස්සේ හැඩ ගැහිලා තියෙන්නේ හරියටම මේ වගේ සටන් වලට ගැලපෙන්න, ඒව එකිනෙක ගැටුනම ලේසියෙන් කැඩෙන්නේ නැති වෙන්න, අනිත් කෙනාව පාලනය කරන්න පුළුවන් විදියට. අන්න එහෙමයි හැදිලා තියෙන්නේ. ආරක්ෂාවට වගේම අර කිව්වා වගේ ප්‍රජනන සාර්ථකත්වයටත් අත්‍යවශ්‍යයි. ශක්තිමත් ලොකු අං තියෙන එක ඒක හරියට ඥානමය වශයෙන් හොඳයි කියන එකට දෙන සංඥාවක් වගේ. මෙතරම් දරුණු ශක්තිය ගොඩක් වැය වෙන සටනකින් පස්සේ කොහොමද ප්‍රතිඵලයේ තීරණය වෙන්නේ? අනිවාර්යයෙන්ම එක්කෙනෙක් පරදිනවද? මූලාශ්‍රය ඒ ගැන මොනවද කියන්නේ? ඔව් බොහෝ වෙලාවට එහෙම තමයි මූලාශ්‍රය විස්තර කරන විදිහට සටන යනකොට එකමුවෙක් එක්ක ශාරීරිකව නැත්නම් මානසිකව හෙම්වත් වෙනවා. අන්න ඒ සතා තමයි පරාජය පිළියරන් පස්සට යන්නේ. හැබැයි ඉතින් කලාතුරකින් දෙන්නම එක වගේ ශක්තිමත් නම් සටන සමතත්වයෙන් ඉවර වෙන්න ඉඩ තියෙනවා. කොහොම වුණත් ප්‍රතිඵලය හරිම වැදගත්. මොකද දිනින කෙනාට තමයි තමන්ගේ ශක්තිමත් ඥාන ඊළඟ පරම්පරාවට දෙන්න වැඩි අවස්ථාවක් හම්බ වෙන්නේ. මේකට තමයි අපි අර කියන්නේ ස්වභාවික වර්ණය කියලා. ස්වභාව දහම විසින්ම හොඳම කෙනාව තෝරගන්න ක්‍රමයක් මේක. ඇත්තටම හිතුවම මේ වගේ දේවල් වලින් ස්වභාව දහමෙන් ලැස්සන වගේම අර ටික කටුක තරංගකාරී පැත්තත් පේනව නේද? ඒක ජීවිතේම කොටසක් වගේ. හරියටම හරි ඒක ඇත්ත. ඒ වගේම මේ වගේ ස්වභාවික දේවල් දකිනකොට අපිට මතක් වෙනවා මේ සත්තුයේ යාළගේ වාසස්ථානය ආරක්ෂා කරගන්න ඕනේ කියන එක. මූලාශ්‍රයත් පොඩි ඉඟියක් දෙනෝ මිනිස්සුන්ගේ වැඩ නිසා වාසස්ථාන කැඩිලා යනකොට මේ වගේ දේවල් වලට තියෙන ඉඩ හැකිරෙනවා කියලා. වනජීවී සංරක්ෂණය කියන්නේ ඒකයි. නිකන් සත්තු බේරගන්න එක නෙවෙයි. මේ සම්පූර්ණ පාරිසරික ක්‍රියාවලිය මේ ජීවිතේ නාට්‍ය කිසි බාධාවක් නැතුව වෙන්න දෙන එක. ඒක වැදගත්. එහෙනම් අවසාන වශයෙන් අපි පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු කරමු. ස්වභාව දහම අපි දකින මේ දරුණු සමහර විට සැරපරුෂ වගේ පේන ගැටුම් ඇත්තටම මුළු පරිසර පද්ධතියේම සෞඛ්‍යයට සමතුලිතතාවයට කොහොම දායක වෙනව ඇද්ද? ඒ ගැටුම් නැති වුණොත් මොකක් වෙයිද ඒ සමතුලිතතාවයට?